හෙලෝ ගයිස් ඉතින් සුබ දවසක් හැමෝටම මේ BTC වල ක්වික් අප්ඩේට් එකක් අරන් එන්න හිතුණා මේ දැනට යන මේජර් සබ්වේව් කවුන්ට් එක ගැන. දැනට යන මෙන්න මේ සබ්වේව් කවුන්ට් එක ගැන. ඒතකොට මම කලින් ඉඳන්ම කියලා තිබ්බා මෙතන යන්නේ මේ තර්ඩ් වේව් එකක් රයිට්. ඒ කියන්නේ මෙන්න මේ green color 1 2 එකේ තර්ඩ් වේව් එක තමයි මේ යන ගමන් තියෙන්නේ. ඉතින් ඒකෙත් නැවතත් ඔයාලට උනා 1 2 1 2 setup එකක් හදලා මෙන්න මේ තර්ඩ් වේව් එක තමයි යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ yellow 1 2 setup එකට අදාළ තර්ඩ් වේව් එක තමයි යන ගමන් තියෙන්නේ රයිට්. එතකොට ඒක ඇතුලේ හැදිලා තියෙන මෙන්න මේ සබ් වේව් කවුන්ට් එක සම්බන්ධයෙන් නැවතත් මම අප්ඩේට් එකක් දෙන්නම්. මොකද ඊළඟට ට්‍රේඩ් එකක් කැච් කරගන්න පුළුවන් ඔපචුනිටි එකක් තියෙන්න පුළුවන් නිසා ඒක ඇතුළ තුල. alright. ඉතින් එතකොට එතන ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මෙතනින් 2 wave 2 එක ඉවර වෙලා and third wave එකේ sub wave count එක. right. එතකොට තාම මාකට් එක bullish පැත්තට කොහොමත් හැරිලා නැහැ. ඉතින් අපි bearish idea එකේ ඉඳගෙනම අපි sell පැත්තට තමයි trade opportunity එකක් හොයන්න ඕනේ. right. එතකොට මම ඒක අරන් තියනවා 1 2 1 2 3 4 3 4 5 විදිහට මෙතන 1 2 1 2 setup එකක් හදලා ඉවරලා wave third wave එක යන විදිහට. right. එතකොට මෙතන මෙන්න මේ ඔරෙන්ජ් කලර් 1 2 එකේ third wave එක තමයි මෙතනින් complete වෙලා තියෙන්නේ. right. ඒක ඇතුළේ හැදිච්ච sub wave එක තමයි 1 2 3 4 5 විදියට මෙතනින් complete වෙලා තියෙන්නේ. right. එතකොට මේ ඔරෙන්ජ් කලර් එකට අදාළ 1 2 3 4 5 එක තමයි දැන් මේ යන්නේ. right. එතකොට මේ ඔරෙන්ජ් කලර් third ඔරෙන්ජ් කලර් count එකට අදාළ wave 5 එක complete වුණා කියන්නේ මෙන්න මේ yellow color එකට අදාළ scenario එකේ third wave එක complete වෙනවා කියන එකයි. right. ඒ කියන්නේ මෙන්න මේ third wave එක. right. ඉතින් ඒක ඇතුලේ ඒ orange color එකේ දැන් යන්න මේ fifth wave එක විදිහට අපිට ගන්න පුළුවන්. right. එතකොට මේ fifth wave එකේ ගන්න පුළුවන් මෙන්න මෙතන ඉඳන් 1 2 3 4 5 විදිහට. right. ඒක එක idea එකක්. right. එතකොට ඒ idea එකට අනුව 1 2 3 4 5 එකේ දැන් මේ හැදෙන්නේ wave 4 එක කියලා අපිට ගන්න පුළුවන්. right. එතකොට ඒක වැරදුලක් හරි invalid වෙනවා මෙන්න මේ 1 එක break වුණොත් එහෙම මෙන්න මේ level එක. right. මෙන්න මේ invalid level එක. මේ invalid level එක ඇවිල්ලා මෙන්න මේ 88603 කියන මෙන්න මේ level එක break වෙනවා. මොකද break වුණොත් එහෙම invalid වෙනවා. මොකද එතන 1 2 3 4 එක මෙන්න මේ wave 1 එක overlap කරන්න බැරි නිසා. මේ 1 එක overlap කරන්න බැරි නිසා 1 2 3 4 කියලා මෙහෙම ගියොත් එහෙම මෙතන overlap කරන්න බැරි නිසා මේක invalid වෙනවා. invalid වෙනවා. invalid නොවි මෙන්න මේ level එකේ market එක turn වෙන්න තමයි බොහෝ දුරට ඉඩ තියෙන්නේ. right. A B C විදිහට මෙතන wave 4 correction pattern එක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ level එකේ market එක reject වෙන්න ඉඩ තියෙනවා. right. එතකොට ඔයාලට වෙනවා මෙතන diagonal එකක් මම අරන් තියෙන මේ wave 4 correction එකේ මෙතන diagonal එකයි ඊට පස්සේ wave A එකක් විදිහට මේ diagonal එක අරන් wave B එක මේ විදිහට අරන් wave C එක නැවතත් complete වෙන විදිහට තමයි අරන් තියෙන්නේ. right. එතනත් 1 2 3 4 5 විදිහට impulse එකකින් market එක නැවත වැටෙන්න ඕනේ මේ විදිහට. right. එතකොට අපිට බලන් ඉන්න පුළුවන් මෙන්න මේ level එක බැරි වෙලක් හරි මෙතන invalid වෙයිද කියලා බලන් ඉන්න පුළුවන්. invalid වුණොත් මම කියන්නම් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. එතකොට මෙතන A B C විදිහට මෙන්න මේ level එක complete කරලා market එක turn වෙයිද කියලා බලන් ඉන්න පුළුවන්. alright. එතකොට මෙන්න මේ level එකෙන් trade එකක් අල්ලගන්න opportunity එකක් තියෙනවා. හැබැයි හරියට බලන් ඉන්න ඕනේ market එක turn වෙනවද කියලා. right. නැත්තම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට count එක ගන්න. මෙන්න මේ 1 2 orange color මෙන්න මේ 1 2 ඊට පස්සේ නැවතත් මේ white color 1 2 එකේ third wave එක අපිට පුළුවන් මේ මෙතනින් ඉවරයි කියලා අරගෙන right. ඒ white color එකේ fourth එක මෙතනින් ඉවරයි කියලා අරන් 5 එක මෙතනින් ඉවරයි කියලා ගන්න. right. එතකොට එහෙම වුණොත් එහෙම මෙන්න මේ orange color third wave එක අපිට මෙන්න මේ orange color third wave එක අපි මෙන්න මෙතනින් තමයි complete කියලා ගන්න වෙන්නේ. එතකොට හැදෙන්නේ මෙන්න මේ orange color එකේ wave 4 එක. right. orange color එකේ wave 4 එක හැදෙන්නේ. එහෙම වුණොත් එහෙම මෙන්න මේ level එක invalid වුණාට ගැටලුවක් නැහැ. මොකද ඒක තව හැදෙන්න පුළුවන් time එක තියෙනවා. right. එතකොට බැලලා කරේ ඒක invalid වෙන්නේ මෙන්න මෙතන level එක break වුණොත් ඉතින් එතන මෙච්චර level එකකට දැනට up වෙන්න අවස්ථාවක් නැහැ. මේ අවස්ථාවේ හැටියට මෙන්න මේ level එක break වුණොත් තමයි ඒක invalid වෙන්නේ. එතකොට අපිට ඒක මෙන්න මේ හැදෙන්නේ orange color එකේ wave 4 එක කියලා බලන් ඉන්න පුළුවන්. right. එතකොට ඒක බැලලා හරි හැදුවොත් එහෙම එන්නේ wave 4 එක මෙන්න මේ එන 200 moving average එක පේනවනේ. මෙන්න මේ 200 moving average එකේ touch එකක් දීගෙනම එතනින් reject වෙන්නත් ඉඩ තියෙනවා. right. එතකොට ගත්තොත් එහෙම මෙන්න මේ 1 to 1 fib level එක reach වෙන්න උනත් පුළුවන්. මොකද මේ හා සමානම length එකක් A B C විදියට ගත්තොත් එහෙම මෙන්න මේ 1 to 1 fib level එක reach වෙන්න පුළුවන් නිසා. මෙන්න මේ A හා සමාන wave length එකක් මෙන්න මේ wave C ගියොත් එහෙම
right 6 එකේ. එතකොට මෙන්න මේ 1 to 1 fib level එක reach වෙන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ purple color එක මෙන්න මේ 200 moving average එකේ මෙන්න මෙහෙම ABC එක 200 moving average එකේ touch එකක් දීගෙනම එතනින් resistance එකක් විතර වැඩ කරලා market එක sell වෙන්න පුළුවන්. එතකොට ඒ හැදෙන්නේ මෙන්න මේකට අදාළ wave 4 එක orange color එකට අදාළ wave 4 එක එතෙන්ට මට ගන්න පුළුවන්. එතකොට හැදෙන්නේ ඒත් මෙන්න මේ orange color 5 එකමයි. ඒ කියන්නේ මෙන්න මේ major third wave එක complete වෙන්න right. ඒතර මම එහෙම ගන්න හේතුව අපිට මෙන්න මේක ඇතුලේ තියෙන මෙන්න මේ sub wave එක මේ විදිහට ගන්නත් පුළුවන් නිසා. ඒ කියන්නේ 1 2 3 4 5 විදිහට right. ඒතර අපි කලින් ගත්තේ 1 2 3 4 5 විදිහට මෙතනින් complete කියලා නැත්නම් අපිට මේ විදිහ මොනවද ගන්න පුළුවන් 1 2 3. ඇයි third wave එකත් අපිට ගන්න පුළුවන් මෙතන 1 2 3 4 5 විදිහට මෙන්න මේ third wave එක complete වෙන්න right. එතකොට අපිට බය නැතුව 1 2 3 4 5 විදිහට ගන්න පුළුවන් right. එතකොට මේ 4 එක අපිට මෙතෙන්ටත් ගන්න පුළුවන් මොකද මෙතන flat එකක් තියෙන නිසා right. running flat එකක් තියෙනවා අපිට. එතකොට ඒකේ 5 wave 5 එකත් 1 2 3 4 5 විදිහට මේ ආකාරයේ මෙතනින් pulse එකක් count කරගන්න පුළුවන් නිසා right. එතකොට මෙන්න මේ count එකෙත් ඔයාලා ඉන්න මේ count එකේ හැටියට 1 2 3 4 5 විදිහට මෙන්න මේ orange color third wave එක complete වෙලා දැන් මේ හැදෙන්නේ orange color එකේ wave 4 එක right. එහෙම වුණොත් එහෙම මෙන්න මේ invalid level එක අදාළ නැහැ. මෙන්න මේ wave 4 එක complete වෙන්න market එක up වෙලා ඒ කියන්නේ මෙන්න මේ ABC pattern එක මෙන්න මේ ABC කියන මෙන්න මේ simple zigzag එක right. wave 4 එක correction එක complete වෙලා ඉවර වෙලා මෙන්න මේ 1 to 1 fib level එකෙන් market එක turn වෙන්න පුළුවන් right. 1 to 1 fib level එකේ market එක turn වෙන්න පුළුවන් right. එතකොට මේ idea දෙකෙන් බලන් ඉන්න ඕන කොහොමවත් මේ අවස්ථාවේදී මෙතන loan කිරීමකට කිසිම trade එකක් නැහැ right. මෙතන දැනට loan කරන්න කිසිම trade opportunity එකක් නැහැ. අපි බලන් ඉන්න ඕනේ market එක පුළුවන් තරම් short කරන්න මේ අවස්ථාවේදී right. එතකොට මාත් බලන් ඉන්නේ මේ වෙලාවේ මෙන්න මේ ABC එක complete වෙනකම්. එතකොට බැලලක් හරි මේ level එක invalid වීගෙන 1 to 1 fib level එක reach කරොත් එහෙම මං ඉන්නේ මෙන්න මේ දැනට මං මේ දාලා තියෙන මේ label කරලා තියෙන මෙන්න මේ count එකේ තමයි මං ඉන්නේ right. මෙන්න මේ count එකේ ඉන්නේ මං. එතකොට ඒක count එකට අනුව මොකද්ද වෙන්න තියෙන්නේ සරලව කිව්වොත් එහෙම මෙතන wave A B C එකක් විදිහට මෙන්න මේ 1 to 1 fib level එක reach කරන ගමන් මෙන්න මේ 200 moving average එකටත් resistance එකක් විදිහට වැඩ කරලා market එක sell වෙන්න තමයි ඉඩ තියෙන්නේ right. එතකොට මේ අවස්ථාවේ හොතර බලන් ඉන්න market එක. එතකොට අද Sunday තාම මේ ටික slowly යන්න පුළුවන් right. එතකොට Monday open එකත් එක්ක වගේම මෙතන ලොකු selling pressure එකක් දෙන්න පුළුවන් market එක right. එතකොට බලන් ඉන්න තමයි තියෙන්නේ. දැන් කිසිම trade එකකට මේ වෙලාවෙ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන ABC විදිහට මෙන්න මේක complete වෙනකන් ඉන්න ඕනේ. මේක කොතනින් complete වෙලා turn වෙයිද කියන එක කියන්න බෑ right. එතකොට ඒ turn complete ලා turn වෙනකන් බලන් ඉන්න ඕනේ right. එතකොට මේක තමයි දෙන්න දෙන quick update එක. ඒ මම පෙන්නපු ideas දෙකේම ඉඳලා ඔයාලට බලන් ඉන්න පුළුවන් මෙතන trade එකක් catch කරගන්න sell trade එකක් right. එතකොට බැලලක් හරි මෙන්න මේ wave 4 එක හැදුවොත් එහෙම මේ wave 4 එක හැදුවොත් එහෙම market එක නැවතත් මෙන්න මේ wave 5 එක තමයි වැටෙන්න ඕන right. ඒ wave 5 එක ගොඩක් දුර යන අවස්ථාවක් නෑ මේ වෙලාවේ හැටියට. මෙන්න මේ low එක අරගෙන ඉවර වෙලා right. මෙන්න මේ low එක යම්කිසි level එකකින් මෙන්න මේ low එකත් අරගෙන ඉවරලා නැවතත් market එක යන්න තින්නේ සාමාන්‍යයෙන් ලොකු correction එකක් උඩට. මොකද මේ market එක දිගට වැටිලා මේක පොඩ්ඩක් cool down වෙන්න මෙන්න මේ wave 4 එක හදන්න පුළුවන් right. මෙන්න මේ ප්‍රධාන wave 4 එකක් තියෙන්නේ. කියන්නේ මෙන්න මේ yellow color scenario එකට අදාළ wave 4 එක. එතකොට මෙන්න මේ wave 2 එකට අදාළ wave 4 එක. එතකොට මේ wave 4 එක යම්කිසි correction එකක් හදන්න market එක හිමීට උඩට up වෙන්න පුළුවන් ඒ wave 4 එක හදන්න. ඒ කියන්නේ යම්කිසි cool down එකක් වෙන්න market එකේ wave 4 එකට උඩට යන්න පුළුවන්. ඒතකොට මේ දැනට තියෙන එක අනුව මේක හදලා ඉක්මනට market එක sell වීමක් අවශ්‍යයි. ඒ sell එක මෙන්න මේ low එක අනිවාර්යෙන් අරගෙන ගොඩාක් දුර යන්න අවස්ථාවක් නැහැ දැනට. මෙන්න මේ low එක අරගෙන ඉවරලා market එක නැවත මෙතන correction pattern එකක් තමයි හදන්න ඕනේ right. ඒතකොට එහෙනම් මෙන්න මේ idea එක බලාගෙන මෙන්න මේක watch කරන් trade එකක් අල්ල ගන්න පුළුවන් වුණොත් trade opportunity එකක් ඒ trade එක ගන්න බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.